හොඳයි ස්වාමීන් වහන්සේ. ඊළඟට ප්‍රශ්නයක් අපිට යොමු කරලා තියෙනවා. දැන් සමාධිය කියන්නේ කුමක්ද කියලා පැහැදිලි කරලා දෙන්න කියලා ස්වාමීන් වහන්සේ. ඒකරුවන් සරණයි සැබවින්ම මේ ඉතා වැදගත් වචන මේවා. එහෙමයි. සමාධිය කියන මේ වචනය චෛතසික වශයෙන් ඒකාග්‍රතාව කියන චෛතසිකයක් තියෙනවා. ඒක සීලුම සිත්වල යෙදෙනවා. එහෙමයි. නමුත් මෙතන තියෙනවා සමාධිය කියනකොට කොටස් දෙකක්. උපචාර සමාධි, අර්පණා සමාධි කියලා. එහෙමයි. ඊළඟට පරිකාරම සමාධි කියලාත් මූලික අවස්ථාවක් තියෙනවා. එතකොට සමාධි කියන වචනේ හැදිලා තියෙන්නේ pāli භාෂාවේ සමු උපසමය කියන වචنين. සමු කියන්නේ සංසිඳීම් අර්ථයේ වචනයක් තියෙන ධාතු අර්ථයක්. ඒකට ප්‍රත්‍යවේදලා සමාධිහි තමා කියන ප්‍රත්‍යේදීමෙන් සමතහ කියන පදේ හැදෙනවා. එහෙමයි. මේකේ නියම තේරුම සංසිඳීම. සංසිඳීම. දැන් බොහෝ සෙයින් මේ භාවනා නොකරන දහසක් වැඩ කටයුතුලේදී සිටින ගිහි පැවිදි කාට වුණත් හිත ඒ කාර්මුණක තියෙන්නේ නිතරම විසිරී තියෙන්නේ. නිතරම එක එක කාර්මුණ ඔස්සේ විසිරෙනවා. සංසිඳීමක් නැහැ. ඔය විසිරෙන සුළු සිත ඒ කාර්මුණකම සාන්තව පවත්වා ගන්න පුළුවන් නම් ඒ සිද්ධ වෙන්නේ සමත භාවනාවෙන්. එතකොට මේ සමත භාවනාවෙන් ලැබෙන සංසිඳීමට කියනවා සමාධි කියලා. සමාධි. දැන් මම නිදසුනක් කියන්නේ දැන් ආනාපාන සතිය වඩන කෙනෙක් නම් ආනාපාන සතිය ආස්වාස ප්‍රස්වාස හරමුණේ සිහිය හරියට පිහිටුවාගෙන විනාඩි 30ක් 40ක් 45ක් පැයක් විතර යනකොට හිත එහා මෙහා විසිරීම අඩු වෙලා මුළු ශරීරයම නිකන් සිහිරි වැටලා වාගේ නොදැනී යන තත්ත්වයට එනවා. එතකොට ඒ වෙලාව හිතේ සංසිඳීමක් තියෙනවා. දැන් වෙන අරමුණු දෙස යන්නේ නැහැ. ආස්වාස ප්‍රස්වාස අරමුණ නිසා ඇති වෙනවා සුදු පාට එළියක්. ඒ මුලින්ම ඇති වෙන්නේ පරිකර්ම නිමිත්ත කියලා. ඒ පරිකර්ම නිමිත්ත උස්සේ හිත සමාධි වෙනකොට ඊට වඩා උග්ඝහ නිමිත්ත කියන අවස්ථාවක් එනවා. ඊට වඩා පැහැදිලි ආලෝකයක්. එතකොට මුළු සරුවාංගෙම සංසිඳීමටපත් වෙනවා. ඒතර ශරීරයේ සංසිඳෙන්නේ තමන්ගේ අතපයවත් දැනෙන්නේ නැහැ. අතපයවත් දැනෙන්නේ නැති විදිහට බොහෝම සාන්ත බවක් ශරීරයේ ඇති වෙනවා. ඒ ශරීරය ඇති වුණේ හිතේ සංසිඳීම නිසා. එහෙමයි. ඒක සමත භාවනාවේ පරිකර්ම සමාධි කියන අවස්ථාව. ඊළඟට දැන් මේ භාවනාව පැය එකමාරක් දෙකක් පේලියටම ගෙන යනකොට ඒ දෙවෙනි ආලෝකයට වඩා උසස්ම බොහොම දීප්තිමත් ආලෝකයක් ලැබෙනවා. එහෙමයි. ඒකට කියනවා පටිභාග නිමිත්ත කියලා. ඒ වෙලාවේ අපේ හිතේ අර විසිරෙන සුළු ගති ආදී නීවරණ පහ එකක්වත් නැහැ, ඔක්කොම යටපත් වෙනවා. නීවරණ ඔක්කොම යටපත් වෙනවා. යටපත් වීමෙන් ධානාංග පහක් තියෙනවා, ඒවා බලගතු වෙනවා. ওই අවස්ථාවේ සමාධියට කියන උපචාර සමාධිය. අර පරිකර්ම සමාධියට වඩා විශිෂ්ටයි. හැබැයි ධානයක් නෙමෙයි. ඒකට ධාන කියන උපචාර ධාන කියලා. එහෙමයි. නමුත් රූපාවචර අරූපාවචර ධානයක් නෙවෙයි. එහෙමයි. එතකොට ওই ටිකට කියනවා මූලික වශයෙන් මේ උපචාර සමාධි අවස්ථාව. ඒ වෙලාවෙත් බොහෝම මනස තැම්පත්, බොහොම සංසිඳී තියෙන. හැබැයි ඒක කාමාචර දරන් සිතේ තමයි ඒ සමාධිය තියෙන්නේ. එහෙමයි ස්වාමී. ඒ චිත්ත වීතියෙන් චිත්ත වීතියක වෙන් වෙනවා. එහෙමයි. ඒකාබද්ධ සමාධියක් නෙමෙයිනේ. එහෙමයි. ඊළඟට දැන් මේ උපචාර සමාධිය ලබාගත් ඉන්නතා ඒකෙදී ඒ උපචාර සමාධියට අරමුණු ප්‍රතිභාග නිමිත්ත අරමුණ නැවත මනාව සිහි කරමින් ඒක ස්ථාවර කරගෙන යනකොට පැයකමාරක් දෙකක් ඒ ප්‍රතිභාග නිමිත්ත නොනැසී පවත්වගෙන යනකොට හරියට මේ ගිලෙන්නා වාගේ මනස හරියට ඒ අරමුණ ගිලීමටපත් වෙනවා. කිසිම අරමුණකට ඊට පස්සේ දුවන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ මට්ටමට කියනවා අර්පණා සමාධි කියලා. ඒකේ ප්‍රභේද කීපයක් තියෙනවා. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, ළමයට පස්වෙනි මේ විදිහට. ඒවා එකින් එකට ඉහළයි. ඒ සමාධි ශක්තිය ඉහළයි. මොකද ධානාංග එකින් එකට ඕලාරික ධානාංග යටපත් කරමින් මේ ශාන්ත ධානාංග ලැබමින් ඉහළට යන්නේ. එහෙමයි ස්වාමීන්. ඒ රූපාචර ධාන. එහෙමයි. ඊළඟට ඒවා ආනාපාන සතියෙන් සියල්ල ලබන්නට බෑ. අරූප ධානයේ සඳහා කසින භාවනා කරනවා. දැන් ආනාපාන ධානයෙන් ධාන ලබාගත් යෝගාවචරයාට ගිරූපදේශ ඇතුව කසින භාවනා කරන්න ලෙහෙසි වෙනවා. ධාලාභියෙක්නේ දැන්. ඒ නිසා කසින භාවනා 10ක් තියෙනවා. ඒ 10න්ම රූප ධාන ඔක්කොම ලබන්න පුළුවන්. එහෙමයි. ආකාශ කසින කියන 10 වෙනි එක හැර ඉතිරි 9න් අරූප සමාපatti උපදවන්න පුළුවන්. ඒවත් ඉන් දිග විස්තරයක් කළ යුතුයි. කරුණු. ඒ නිසා දැන් මෙතෙන්දී ඔය කියන කාමාචර සමාධි වශයෙන් පරිකර්ම සමාධි, උපචාර සමාධි. එහෙමයි. ඒ සංසිඳීම, මානසික සංසිඳීම.
ඊළඟට අර්පණා සමාධි වශයෙන් ධ්‍යාන සමාපatti සමාධිය. ඒවා දැන් පැයක් නම් පැය පේලියටම හිත භවංගපතත නොවි පේලියටම ධ්‍යාන සිත්මා යන්නේ. එහෙමයි ස්වාමී. ඒකයිකට සමාපatti කියලා කියන්නේ අපි. එහෙමයි ස්වාමී. සමාපatti ඒ කියන්නේ අරමුණේම වෙන කිසිම අරමුණක් නැතුව ධ්‍යාන සිත්ම පහළ වෙනවා. පහළ වෙනවා. එහෙමයි. අර චිත්ත වීතියෙන් චිත්ත වීතියට බිඳෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. ඉතින් ඔය මට්ටම අපි සංසාරේ අනන්ත ලබාගෙන තියෙනවා අපි කවුරුත්. මේ කිසිම මිනිසෙක් නැහැ කිසිම සත්වයෙක් නැහැ අසංකේය අප්‍රමේය වාරවල ධ්‍යාන නොලැබුව කෙනෙක් නැහැ. ඔක්කොම බඹ ලෝකෙහින් තියෙනවා අරූප ලෝකෙහින් තියෙනවා. එහෙම සංසාරයක් මේ ඇවිල්ලා තියෙන්නේ. නමුත් මෙතන බුද්ධ වචනේ හඳුන්වන්නේ සමාධිය කියලා සිතේ එකඟත්වය. කෙටින් කියනකොට එකඟත්වයෙන් ලැබෙන සංසිඳීම.